භයානක ළමයි. මේ ළමයා අපිව බය කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඔයා බයද? මම නම් බයයි. අර අම්මෝ පුදුම භයංකර ළමයෙක්. ටීචර්ව බය කරන්න බැරිද? ටීචර් බය කරන්න පුළුවන්. පුළුවන්? නේ? ලොකෙලා මොනවද කරන්න ආස? ඩොක්ටර්ස්ලාට උගන්වන්න කෙනෙක්. ඩොක්ටර්ස්ලාටත් උගන්වන්න කෙනෙක්. ඒ මොකද ඩොක්ටර්ස්ලාටත් උගන්වන්න කෙනෙක් වෙන්න හිතුනේ? මම ඉගෙන ගන්න. ඔයා ඉගෙන ගන්නවා. ටීචර් කෙනෙක්ටත් ආසයි, ඉතින් ඩොක්ටර් කෙනෙක්ටත් ආසයි. ඒ හින්දා ඔයා බැලුවා ඩොක්ටර් කෙනෙක් කියලා ඩොක්ටර්ස්ලාටත් උගන්වන්න. නේ? මේ දැන් තාත්තද කිව්වාට ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා? අම්මද කිව්වේ? අම්මද කිව්වේ? අම්මා ආසයිවා ඩොක්ටර් කෙනෙක් වෙනවට. ඈ? ඩොක්ටර් කෙනෙක් වෙන්න නම් මොනවද ඉගෙන ගන්න ඕනේ? ඉංග්‍රීසි. ඉංග්‍රීසි. දැන් ඉංග්‍රීසි දන්නවද? ටිකක් දන්නවා. ටිකක් දන්නවා. කීයද ඔයා පන්තිය දෙකද? දැන් දෙකට පාස් වෙනවා. දෙකට පාස් වෙන්නේ මේ අවුරුද්දේ. දැන් එක ඉවරයි. යාළුවෝ නැද්ද? ඉන්නවා. කවුද? එක යාළුවා ඉන්නවා. ඉස්කෝලේ. ඉස්කෝලේ පන්ති වල ඉන්නවා. ඉස්කෝලේ යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? ඔක්කොම යාළුවෝ. කවුද හොඳම යාළුවා? ඉස්කෝලේ නෙමෙයි මොන්ටිසෝරියේ තමයි ඉන්නේ. මොන්ටිසෝරි හිටියා? කවුද? කේහන්සා. එයා දැන් වෙන ඉස්කෝලේකද? දෙන්නද ඉස්කෝලේ දෙකේ? ඒ වුණාට මොන්ටිසෝරියේ ඉඳලා තවත් කෙනෙක් ආවා ඉස්කෝලේ. ඒ කවුද? සනාරා. එයා යාළුවෝ. දැන් දෙන්න එක පන්තිද ඉන්නේ? ඔව්. ඇඟෙන් ඇදලා ඇඳුමෙන් ඇදගෙන ආයෙත් පස්සෙන් ඇවිල්ලා ආයෙත් පස්සෙන් ඇවිල්ලා යන යන දරට ඇවිල්ලා මේකට එන්න ඕනේ කී කියාවා. ඔව්. එතකොට එලීසා අම්මා එලීසා කවුද? ඔයාද එලීසා? ඔය දෙන්න එතකොට ඇයි එහෙම ආවේ? මගේ පස්සෙන් මොකද? බදදී අම්මලා තමයි අපිව තෝරගත්තේ. අම්මලා තෝරගත්තේ? ඔව් අම්මලා තමයි මේට දාන්න තෝරගත්තේ. අම්මලා තමයි තෝරගත්තේ මේගොල්ලන්ව දාන්න ඕනේ කියලා. ඒගොල්ලෝනේ හැම එකටම හෙඩ්. ඔව්. හැම දෙයකම හෙඩ් ඒ දෙන්නද? ඔව්. ඒ කියන්නේ ඒගොල්ලන් තමයි හෙඩ්. කොයි හරි ගියත් ඒගොල්ලෝ තමයි මේ ලොකුම එක්කෙනා. එයාලා කියන දේම අහන්න ඕනේ. ඔව්. එයාලා කියන දේම අහන්න ඕනේ. වෙන කිසි දෙයක් බෑ. බෑ. ඕගලන්ට ඕන දේවල් කරන්න බෑ. ඒගොල්ලෝ කියන දේ කරන්න ඕනේ. ඔයාගේ මම නිකන් අහන්නේ මන්නේ ඔයා ගණන්කාරයෙක්ින්ද අහන්න හිතුනේ. මට පුළුවන්. ගණන් දන්නවද? ගණන් දන්නවද? ඔව්. මම සිම්පල් එකක් අහන්න. හරි? මට පුළුවන් ගණන් එකතු කරලා අඩු කරන්න. එකතු කරලා අඩු කරන්න කියන්නේ දැන් අපි කියමු 10යි 5යි 5ක් අඩු කරාම 5යි. 10ට 5ක් එකතු කරාම කීයද? 15යි. 15යි. 10න් 5ක් අඩු කරාම 5යි. 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 2යි 2යි 4යි. 4යි 4යි 8යි. 8යි ඇති 2යි 2යි 4යි 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 8යි. ඔයා කියන්නේවා මට ඔයා කියන්නේවා මං කියන්නම්. වාගේ වයස කියලා කියන්නකෝ ඉස්සෙල්ලා මට. 5යි. හරි මට මේ කියන්නකෝ. දැන් ඔයාට අවුරුදු කීයද? ඔයාගේ බර්ත්ඩේ කවද්ද කිව්වේ? 6. ඔයාගේ 2017. නේ? ඔයා 2018. හරි. ඔයා කීයද දැන් පන්තියේ? 2. දෙකේ. ඔයා මං හිතන්නේ A level. මම නර්සරි. නර්සරි. ඔව්. නර්සරි කියනනම් ඔය 16 8000 ගාන කිව්වේ. කොහොම සින්දුවක් කිය. පදං ගඩං අන්නං අත්තට මට ගෙන්න. තව. ඊට පස්සේ මට ගෙන්න. පාට කරන්න. චල්ලි හම්ම කරප්පන්. සල්ලි හම්බ කරන්න. තව. කාලකක් ගන්නම් දුදු කෙල්ලෙක් ගන්නම්.
කවයා සුදු මොකක්ද සුදු කාර් එකක් ගන්න සුදු කෙල්ලේ. ඊට පස්සේ